ඔබතුමා මම පැහැදිලි කර ගන්න අහන්නේ ඔබතුමා දැකලා තියෙනවද මේ පාලම? මම ගිහලා තියෙනවා මේ ගරු මන්ත්‍රීතුමනි. දැන් මම පෙරේද ගියායේ පාලම බලන්න ඇමතිතුමා අත වශයෙන්ම ඔබතුමා දන්නවා ඇති මේක තියෙන්නේ අපි කියනවා අතිශය සංවේදී කලාපයක්. එතකොට මේ කලාපේ මේක පටන් ගන්නකොට කොවිඩ් එක දවස්වල කර්ෆියු තියෙනකොට එකපාරට වාහන 40ක් ඇවිල්ලා කිසි කෙනෙක්ට සාකච්ඡා කරන්න ඉඩ නොදී බලයෙන්ම තමයි මේක පටන් ගත්තේ. ඒ නිසා අද වෙනකොට මේ පාර විවෘත කරගන්න බෑ. මොකද පාලම පළල්. නමුත් අංගම්පිටිය පාරත් ස්කූල් ලේන් එකත් මේ ජනාධිපති බාලිකායක තියෙන පාර අතිශයම පටුයි. ඒතර මේක විවෘත කරොත් ඔබතුමාට හොඳට තේරෙනවා ට්‍රැෆික් ඇසෙස්මන්ට් එකක් වෙලා තියෙනවාද කියලා දන්නේ නැහැ. ඔබතුමාගේ පිළිතුර එක තිබුණේ නැහැ. දැන් මෙතන විශාල ගැටලුවක් තියෙනවා urban මේ forest urban wildlife. මම ඔබතුමාට කියන්න මේකේ වැදගත්කම මේකේ ඉන්නවා හඳුන් දිව්‍යා කියලා. හරි? ඒ ලොකු ඔබතුමා දන්නවා ඇති ඊ타මාත්ම දුර්ලභ ගණේ සතෙක්. ඊළඟට ඉන්නවා මෙතන කළු අඳුරා. මේ කළු අඳුරා කියන්නේ ලෝකයේ දුර්මලව ශීරපායි ලෙස සැලකෙනවා කියලා මම දැන් ආචාර්ය නායනක රණවැල් රටේ පිළිගත් පාරිසරික වේදිකාවෙන් ඇහුවාම ඔහු කිව්වා. ඒතර මේක වර්ජින් වෙට්ලෑන්ඩ් එකක්. කිසිම දවසක මේ හීන්නල සහ මේ තෙත් කලාපේ තෙත් බිමේ හරහට පාලම් ගහලා නැහැ. මේක අයි අකුරක් ගහනවා පාලමක් නෙමෙයි මේක එස් අකුරක් වගේ ඔබතුමා දැක්ක නිසා ඔබතුමාට පේන්නේ නැති. මෙතන ඉන්නවා මම දැක්කා විශාල මේ කිඹුලෙක්. මේ කිඹුල ඇත්ත වශයෙන්ම කියන්නේ ගැට කිඹුලා කියලා. ඇත්ත වශයෙන්ම මේ කිඹුලා මේ කිඹුල් පවුල වසර මිලියන 230කට කල් ජීවත් වෙච්ච ලෝකේ ලොකුම උරග පවුලට අයිති එකේ. මේක ලිවිං ෆොසිල් කෙනෙක් කියලා තමයි ලෝකේ මුන්ව මේ සලකන්නේ. ඉතින් මෙහෙම පාරිසරික ගැටලුවක් තියෙනකොට කොහොමද මෙවැනි පාරිසරික මේ අධ්‍යයනයක් කරලා ඒකට අප්‍රූවල් එකක් හම්බෙච්ච කෙනෙක් පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. මොකද 2020 බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් එවකට ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට ලිව්වා ප්‍රශ්නයන් කරමු. හරි. හැබැයි ඔවුන් කියලා තියෙන්නේ මේ කිසි ගැටලුවක් නැතුව මේක කරගෙන යන්න පුළුවන් කියලා. ඔබතුමා දීපු අනිත් පිළිතුරේ තියෙනවා කොටු බැම්ම සම්බන්ධයෙන්. ඔබතුමා දකින්න ඇති කොටු බැම්ම විනාශ කරන්න බෑ. එතකොට මේ පාර පළල් කරන්නත් බෑ. ඉතින් ඒ අනුව ඔබතුමා ඇත්ත වශයෙන්ම පිළිගන්නවද ඔය දීලා තියෙන 2020 දීලා තියෙන environmental report එකයි ඊළඟට ඔබතුමා කිව්වා මේ ආකියොලොජිකල් රිපෝට් එක. ඒක පිළිගන්නවද? ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා. ඇත්තටම වැදගත් ප්‍රශ්නයක් ගරු හර්ෂ සිල්වා මේ මන්ත්‍රීතුමා යොමු කරේ. මේක හොඳම උදාහරණයක් තමයි අසංවිධානාත්මක විදියට මුදල් යොදවලා ඉවලා පෞද්ගලික පාලන තන්ත්‍ර කාලවල කොහොමද ඡන්ද කැම්පේන් එක කරේ කියන එක. මේ පාර ගත්තොත් එහෙම ඒ පාලම තියෙන තැන ඉඳලා පිවිසුම් මාර්ග දෙකම ඉතාම නැරෝ පටුයි. highly residential area කියන්නේ ලොකු ගෙවල් තියෙන පිරිසක් ළඟ ඉඩම් තියෙන හොඳටම ජනාකීර්ණ ප්‍රදේශයක්. එතකොට ඒ පිවිසුම් පාලම හැදුවට දෙක යා කරලා එතනින් ට්‍රැෆික් ඇනලිසිස් එකක් නැතුව අපිට පාලම විවෘත කරොත් අනිවාර්යයෙන්ම ලොකු වාහන තදබලයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒත් එක්ක මේ ව්‍යාපෘතිය පටන් ගන්න 2020 නොවැම්බර් 26. අවසන් වීමට තිබ්බේ 2021 සැප්තැම්බර් 4. තාමත් ඉවර නැහැ. දැන් අපි ආවට පස්සේ සෑන්ඩ් ඉවරයි. අපි පාලන බලයට ආවේ 2024 සැප්තැම්බර්. එතකොට මේක පාරිසරික වාර්තා අරගෙන තියෙනවා. පුරාවිද්‍යා වාර්තාවක් තියෙනවා. හැබැයි ඒවා පිටලා තමයි කරගෙන තියෙන්නේ. අපි ආවට පස්සේ පාලම කඩලා දාන්න බෑ. අපිට කරන්න තියෙන්නේ මේ වීදම් කරපු සල්ලි 8 පාරක් EOT දීලා තියෙනවා කඩුවත්තා නායකතුමනි. 8 පාරක්. වෙලාව දික් කරගෙන දීලා තියෙනවා 8 පාරක්. දැන් අපිට කරන්න තියෙන්නේ මුදල් යොදවලා තියෙනවා පාලම සෑහෙන දුරට 99ක් භෞතික ප්‍රගතිය තියෙනවා. දැන් අපිට තියෙන ඉතුරු ටික ඉවර කරලා ඉවරලා මේ වියදම් කරපු මුදල් ටික ජනතාව පරිභෝජනයට ගත හැකි විදිහට හදා ගන්න. ඒකට අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ ඔක්තෝබර් වගේ වෙනකොට ට්‍රැෆික් ඇනලිසිස් එකක් කරලා පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා පාලම විවෘත කරනවා නම් විවෘත කළ හැක්කේ කුමන ආකාරයකටද කියන එක තීරණය කරන්න ඕනේ. සම්පූර්ණ සියලුම වාහන වලට ඇරියොත් පිළිගන්නවා ලොකු ජෑම් එකක් වෙනවා එතන. මේක හොඳම උදාහරණයක් ගරු මන්ත්‍රීතුමනි. කිසිම වගක් විවක් නොමැතිව මුදල් බිමට දාලා නාස්ති කරපු එකක්.
හරි පල ප්‍රයෝජනයක් ගන්න බැරුව කරපු ව්‍යාපෘතියක්. ගරු මන්ත්‍රීතුමා. ඇත්ත වශයෙන්ම ඔබතුමා හරියට හරි. ඒක කිසිම විදියකට ජනතාවට ඇහුම්කන් නොදී බලෙන් ඒකාධිපති ආණ්ඩුවක් විසින් කරපු ව්‍යාපෘතියක්. හැබැයි මෙහෙමයි. මේක විවෘත කරන්නම ඕනේ කියලා එකක් නැහැ. ඒ කියන්නේ අපි මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? ඔබතුමාට බෑනේ කොටුබැම්ම කඩන්න. ඒක 1940 අංක 9 පුරාවිද්‍යා ආඥා පනත යටතේ අපේ කොටුබැම්ම කඩන්න බෑ. අපේ කෝට්ටේ තියෙන ඒක අපේ උරුමයක්, සංස්කෘතික උරුමයක්. ඉතින් පාර පළල් ගන්න ඔබතුමාට කිසිසේත්ම බෑ. මොකද අංගම්පිටිය පැත්තෙන් පාර පළල් ගන්න ඔබතුමාට බෑ. ඔබතුමා එහෙම කරනවා නම් පුරාවිද්‍යා ආඥා පනතට එහා ගිහිල්ලා මේ ලංකාවේ කෝට්ටේ මේ හිස්ටොරිකල් ආකියොලොජිකල් මේවක විනාශ කරන්න වෙනවා. ඒ නිසා කරන්න බෑ. එහෙම නැත්නම් ඔබතුමා කිව්වා වාගේ අර එතන විතර පොඩි කරලා අනිත් තැන් වල ගෙවල් කඩලා කරන්න ඕනේ. ඒක කරත් බොටල් නෙක් එකක් එනවා. හැබැයි ඔබතුමාගේ උත්තරේ තිබුණේ නෑ ට්‍රැෆික් ඇනාලිසිස් එකක් කරා කියලා. ඉතින් ට්‍රැෆික් ඇනාලිසිස් එකක් නොකර ට්‍රැෆික් එක නම් මේකේ ලොකුම ගැටලුව. මං විශ්වාස කරනවා සල්ලි අපතේ ගියා තමයි. ඔව් බිලියන මං හිතන්නේ 2.5ක් විතර වියදම් වෙලා. හැබැයි බිලියන 2.5 වියදම් වෙච්ච පළියට මේක විවෘත කරන්න ඕනද? අපේ මෙච්චර සංවේදී පරිසරයක් පළවෙනි පාරට මේ වර්ජින් වෙට්ලෑන්ඩ් එක හරහා එස් අකුරට පාලමක් ගහන්න ඕනෙමද? ඕනෙමද? මේක විවෘත කරන්න ඕනෙමද? මගේ ප්‍රශ්නය මහත්මයා. ඔව්. තීරණය අරන් තියෙන අපි නෙවෙයි ගරු කතානායකතුමනි. දැන් තීරණය අරගෙන හදලත් ඉවරයි පාලම. පෞද්ගලික මම ඔතෙන් ගියට පස්සේ මට ආසයි තුනේ මේක ජොගින් ට්‍රැක් එකක් විදිහට තියන්න. නමුත් බිලියන 1.6 ගාණක් වියදම් කළේ එතන ජොගින් ට්‍රැක් හදන්න අපිට ලංකාවේ මේ ආර්ථික එච්චර දිනු වෙලා නැහැ. ඒතර යම් ආකාරයෙන් හරි අපි මේක වාහන සඳහා විවෘත කළ යුතුයි. විවෘත කරන්නේ කුමන වාහන සඳහාද කුමන වේලාවල් සඳහාද කුමන සතියාන්තයේද සතිය දවස්වලද ඒක අපි ට්‍රැෆික් ඇනලිසිස් එකක් කරලා කරන්න ඕනේ. ඒක කරන්න වෙනවා. හැබැයි දෙපැත්තේ තියෙන පාරවල් පළුල් කරගැනීමේ හැකියාව මම නම් දකින්නේ නැහැ. ඒ නිසා අපි පාලම විවෘත කළ යුතුයි කියන මතේ ඉන්නවා. හැබැයි ඒ කුමන ආකාරයෙන්ද කියන එක අනිවාර්යයෙන්ම ට්‍රැෆික් ස්ටඩි එකක් කරලා තමයි කළ හැකි වන්නේ. ප්‍රශ්නාංක 8